යාළුවනේ, ඔයාලා කවදම හරි දැකලා තියෙනවද කරන්ට් එක නැතුව ඉබේම ලයිට් පත් වෙන මැජික් නත්තල් ගහක්? මේක ඒ වගේ පුදුම ගහක් ලැබුණු වෙනුකගේ කතාව. එන්න අපි බලමු වෙනුකට මේ මැජික් ගහ ලැබුණේ කොහොමද කියලා. ඔන්න එකමත් එක කාලෙක සීතල මිදුම පිරුණු කඳුකර ගම්මානයක වෙනුක කියලා පුංචි පිරිමි ළමයෙක් හිටියා. එයාගේ ගෙදර තිබුණේ පුංචි කඳු ගැටයක් උඩ. කඳු ගැටෙන් පල්ලෙහා ලොකු බංගලාවක ෂෙනාල් කියලා වෙනුකගේ වයසම ළමයෙක් හිටියා. නත්තා දවස ලං වෙද්දී ෂෙනාල්ගේ ගෙදර හරිම ලස්සනයි. ෂෙනාල් එයාගේ අම්මයි තාත්තයි එක්ක ලොකු නත්තල් ගහක් සරසනවා. රත්තරන් පාට බෝල, රතු පාට බෝල, විවිධ හැඩේ රූප ගස පුරා එල්ලනවා. අවසානයේ රන් තාරකාව ගස මුදුනේ සවි කරනවා. මේ සියල්ල දිහා බලාගෙන හිටිය වෙනුකගේ ඇස්වල ආසාවක් තිබුණ වගේම Tamante එවැනි අලංකාර නත්තල් ගහක් නොමැතිවීම ගැන පුංචි දුකක්ද දැනුණා. ෂා කොච්චර ලස්සනද? ඒත් අපිට නම් කවදාවත් ඒ වගේ බල්බ් දාන්න බැරි වෙයි නේද? වෙනුක එහෙම හිතුවේ අර ෂෙනාල්ගේ ගෙදර සරසන නත්තල් ගහ දැකලා. වෙනුක මෙහෙම බලමින් ඉන්න අතරතුර එතන තිබුණු කුඩා මල් පඳුරක විශාල මකුණු දැලක් වෙත එයාගේ අවධානය යොමු වුණා. ඒ මකුණු දැලේ පුංචි සතෙක් පැටලිලා තේරෙන්න බැරුව දඟලනවා. ඒ පුංචි කුරුමිනියෙක් වගේ සතෙක්. අනේ පව්. වෙනුකට දුක හිතුණා. එයා හරිම පරිස්සමට පුංචි කෝටුවක් අරගෙන අර මකුණු දැල ඈත් කරලා ඒ පුංචි සතාව බේරගත්තා. බේරුණු ගමන් ඒ සතා ඉගිලිලා ගිහින් වෙනුක දිහා ටික වෙලාවක් බලාගෙන ඉඳලා ඈතට පියඹලා ගියා. දුකින් හිටිය වෙනුකටත් ලොකු සතුටක් දැනුණා. ඔන්න ඉතින් යාළුවනේ නත්තල් දවසත් උදා වුණා. ෂෙනාල්ගේ ගෙදර ලයිට් එළියෙන් බැබලෙනවා. ඒ වෙනුකලාගේ ගෙදර කරුවලයි. අම්මේ අපටත් බැරිද නත්තල් ගහක් ගේන්න? බල්බ් වෙල් දාන්න. වෙනුක අහද්දී අම්මා කිව්වේ ලබන පාර අපි ලොකුවට කරමු. මේ සැරේ සල්ලි නෑනේ පුතේ කියලා විතරයි. වෙනුක දුකෙන් මිදුලට බැස්සා. එතකොටම එයාට ඇහුණා කියලා සද්දයක්. බලද්දි පඳුරු වස්සේ බඩගින්නේ දෙවුලන පුංචි බලු පැටියෙක්. වෙනුක තුවල ගිහින් එයාගේ රෑ කෑම එකෙන් භාගයක්ම ගෙනත් බලු පැටියට දුන්නා. ඔයාට දැන් යාළුවෙක් නෑනේ. මම ඔයාට නමක් දාන්නම්. අපි කියමු බින්දු කියලා. දැන් හොඳටම රෑ වෙලා. වටේම හරිම අඳුරුයි. බින්දු මට අර වගේ ලොකු නත්තල් ගහක් නෑ. බල්බ් නෑ. වෙනුක බින්දුගේ සිනිඳ ලොම් අතරින් ඇඟිලි යවමින් කිව්වා. එතකොටම බින්දු එක පාරටම දුවගෙන ගිහින් මිදුල තිබුණු වේලුණු අතු කෑල්ලක් ළඟ නැවතුණා. ඒක හරියට පොඩි නත්තල් ගහක් වගේමයි. වෙනුක hina වෙලා ඒක පොළවේ හිටෙව්වා. ගහනම් හරි බින්දු. කෝ හැබැයි ලයිට්. ඒ වෙලාවේ තමයි අර පුදුම දේ උනේ. එක පාරටම අඳුර අතරින් පුංචි එළියක් පියාඹගෙන ආවා. ඒ ඇවිත් වෙනුක හිටවපු අර වේලුණු අත්තේ අගිස්සි වැහුවා. එයා දිලිසෙන්න පටන් ගත්තා. වෙනුක හොඳට බැලුවා. මේ අර මකුණු දැලෙන් මම බේරගත්ත පුංචි යාළුව නේද? වෙනුකට හිතුණා. ඔව් මේ ඒ කණා මැදිරිය. එයා තනියම නෙමෙයි ඇවිත් හිටියේ. එයා යාගේ යාළුවෝ සේරම එක්ක ඇවිත් තිබුණේ. එක්කෙනෙක් දෙන්නෙක් 10ක් විනාඩි කිහිපයක් යද්දී මුළු වත්තේම හිටපු කණා මැදිරියෝ දහස් ගාණක් ඇවිත් වෙනුකගේ පුංචි ගහ වටේට එකතු වුණා. අන්තිමට වෙනුක මකුණු දැලෙන් බේරගත්ත කණා මැදිරි යාළුවා ගහේ මුදුනේම වැහුවා. හරියට නත්තල් ගහේ තරුව වගේ. දැන් ඒ වේලුණු අත්ත පේන්නේ හරියටම රත්තරන් පාටෙන් දිලසෙන මැජික් නත්තල් ගහක් වගේ. විදුලියෙන් දාපු බල්බ් වලට වඩා ඒකේ පුදුම ලස්සනක් තිබුණා. මේ එළිය දැකලා එහා ගෙදර හිටපු ෂෙනාල් එතනට දුවගෙන ආවා. ෂා වෙනුක ඔයා කොහෙන්ද මේ වගේ බල්බ් జాතියක් හොයාගත්තේ? ෂෙනාල් පුදුම වෙලා ඇහුවා. වෙනුක කණා මැදිරිය දිහා බලාගෙන hina වුණා. ෂෙනාල් මේ ලයිට් කටින් ගන්න බෑ.
මම දවල් එක පුංචි සතෙක්ව බේරගත්තා. මං බින්දුට ආදරයෙන් සැලකුවා. කන්න දුන්නා. ඒ අය මට උදව් කළා. ඇත්තම නත්තල කියන්නේ තෑගි ගන්න එකම නෙවෙයි. අපි තව කෙනෙක්ට උදව් කරන එකට. ඉදා රෑ වෙනුකයි ෂෙනාලුයි බින්දුයි තුන්දෙනාම අර නත්තල් ගහයට වාඩි වෙලා සතුටින් hina වුණා. වෙනුක දිහා බලලා අර ගහේ උඩම හිටිය කණාමැදිරියා එළිය තවත් ටිකක් වැඩි කළා. හරියට ස්තුතියි යාළුවේ කියන්න වගේ. ඉතින් යාළුවනේ අද කතාව මෙහෙම අවසන් වෙනවා. ඔයාලට මේ කතාව ගැන හිතුනේ මොනවද කියලා අපිට කමෙන්ට් එකකින් ලියන්න. ආයෙත් අපි අලුත් වීඩියෝවකින් හමු වෙමු. ඔයාලා හැමෝටම සුබම සුබ නත්තලක් වේවා.